දෙවිය වෙබ්සයිට් එක කතා කරන් තියෙන්නේ ගොඩක් සෝඩින් ප්‍රොසෙස් එක ගැන. සෝඩින් ප්‍රොසෙස් එක තියෙන්නේ කලින් කතා කරපු my product page එකකින් ගන්න. my product page එකේ අවින එහා පැත්තේ අවින තියෙන්නේ. මෙතන තියෙන්නේ මෙතන product එක search කරලා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ active time එක අනුව new to oldest එකට oldest to newest quantity එක අනුව ඊට පස්සේ condition එක අනුව ගන්න තියෙන්නේ. මෙතනින් අපි stuff කියලා search කරලා ඒක දෙන්න නැතුව brand name දීලා බලමු. stuff කියලා එකක් දෙන්න. ඒක අපි Samsung කියලා search කරලා බලමු. Samsung කියලා search කරොත් Samsung TV එක දෙන්නවා. එහෙම තමයි සෝට් එක එන්නේ. බලමු කෝඩ් එක දෙවිලා කොහොමද කරලා ඉන්නේ. එතන script.js ෆයිල් එකේ ෆන්ක්ෂන් එකක් තියෙනවා sort one කියලා විදිහට. එතන variable එක search කියලා දාලා තියෙන කලින් වගේම search කරලා. ඊට පස්සේ මෙතන check box එකක් තියෙනවා n කියලා id එකට. o කියලා id එකට box එක තියෙනවා කලින් කතා කරපු page එකේ තිබ්බ id number එක තියෙන්නේ. ඒ කියන්නේ all to new to oldest කියලා දීලා තියෙන id එක තියෙන්නේ. මෙතනත් එහෙමමයි HL කියලා දීලා තියෙන්නේ check කරන්න තියෙන්නේ. අපිට අන්තිම දෙන data ටික මෙතන form එකකට අරගෙන ඒ ටික XML HTTP request එකකින් sort process.php ෆයිල් එකට දානවා. අන්තිමට ඒ හදන request එක send කරන form එකේ තියෙන්නේ. ඊට පස්සේ sort process.php ෆයිල් එකට ගියොත් මුලින්ම session එක start කරලා connection.php ෆයිල් එක link කරලා දෙන include කරලා connection.php ෆයිල් එක මේ database එක last එක දාලා හදියා තියෙනවා. ඊට පස්සේ අරහෙන් යාලා තිබ්බ post method එකෙන් ආපු data ටික ඔක්කොම මෙතන ගල්ලා ගන්න. quantity එක time එක condition එක ඒ ඔක්කොම ටික. ඊට පස්සේ URL වලින් search කරලා ගන්නවා අපි search කරපු product එක. search එකක් නැත්නම් search කරලා ඒවට ඔක්කොම ගන්න මෙතන තියෙන්නේ product එක ඔක්කොම ගන්න එක database එකේ. ඊට පස්සේ database එකෙන් අරගෙන search කරලා අරගෙන අන්තිමට database එකෙන් product image එකක් ගන්නවා. image එකක් අරගෙන මෙතන අන්තිමට ඔක්කොම check කරලා එතන product එක තිබ්බේ නැත්නම් මේක product එක එතන තිබ්බේ නැත්නම් ඊට පස්සේ එන echo ටික කලින් කතා කරා. ඊට පස්සේ මෙතන product active and deactive කරන්න පුළුවන්. මෙතනින් තියෙන product ටික search කරලා ඉන්න. ඒක තමයි මෙතන දෙන්නේ. ඊට පස්සේ මේ ඉන්නේ pagination එකේ. ඊට පස්සේ එතනින් මේ ටික sort එක එතනින් ඉවරයි. මේක තමයි sort එක කතා කරන්නේ.